කියනවල බලන්න පුළුවන් නම් අඩි ගහනවා කියන්නේ මොකක්ද? අපේ මහප්ප මාර බඩුවක් බං. රෑද රෑ කටපාඩමින් යන පාරේ එකපාරටම කකුලට ගලක් අනුමත වුණානේ. දැන් එහෙනම් ඔන්න subscribe කරනවා කියන එකට අලුත් වචනේ තමයි අනුමත කරනවා කියන එක. මල්ලි හරි මල්ලි. දත් මල්ලි හරි මල්ලි නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා. මට කියන්න අමතච්ච එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය තියෙනවානේ මොකද්ද YouTube මේ කළාම අපි ඉල්ලා හිටිනවානේ subscribe කරන්න. මොකද subscribe කරන්න. ඉතින් මං කල්පනා කළා ඒක ඔය නිකන් අමාරුවෙන් කියන්න ඕනේ. මගේත් වචනයක් තියෙනවානේ අනුමත කරනවා කියලා. අනුමත වෙනවා කියලා. ඔව් අනුමත වෙනවා කියන එකෙත් ඒ තේරුම ඒකේ එනවා. ඒ නිසා මං ඉල්ලා හිටින්නේ මගේ ඔය channel එක අනුමත කරන්න. ඔයගොල්ලෝ හැමෝම මතක් වෙනවානේ. මොකද්ද කිව්වේ කියලා. ඒක නිසා අනුමත කරන්න. ඔය අනුමත කරනවා කියන එකෙත් මුඩි කතාවක් තියෙනවා. දැන් ඔක පාවිච්චි කරන්නේ මේ බොනවටනේ නේ. අඩි ගන්නවටනේ. තව එකක්. ඔයක් අහන් තියෙන ප්‍රශ්නයක්. දැන් හැමෝම උදේ ඉඳලා රෑ වෙනකම් බොන මිනිස්සුත් අඩි ගහනවා කියලා කියන්නේ. අඩි ගහනවා, අඩියක් ගහනවා. අපි අඩියක් ගැහුවා. අඩියක් ගහන යමුද? මේ කවුරුවක්වත් මං දැකලා නැහැ අඩියක් ගහනවා කියන්නේ ඇයි කියලා කියන්නේ. දන්න අය. හරි අඩුයි. දන්නේම නෑ මං හිතන්නේ. අඩියක් ගහන ඇයි කියලා. ඉතින් මේකෙත් හැබැයි බුද්ධිමය දේපල අයිතිය තියෙන වෙන කෙනෙකුට මම පස්සේ කියන්න කාටද කියලා. මොකක්ද අඩියක් ගහනවා කියලා කියන සමහරක් අය කියන අඩියක් ගහනවා කියන්නේ අඩි කෙලින් බිව්වහම කෙලින් යන්න බෑ. අඩි ගහ යන්නේ පැත්තෙන් පැත්ත යන්නේ. එහෙම එක එක උත්තර දෙනවා. ඇත්තට මාත් දැනන් හිටියේ නෑ ඕක මොකද්ද කියලා. ඉතින් අඩියක් ගහනවා කියන්නේ මොකද්ද කියලා. හැබැයි අපේ සොඳුරු මහාචාර්යවරයෙක් ඉන්නවා ජලහන් නිවේදන පිළිබඳව මහාචාර්යවරයෙක්. ඒ තමයි සුනන්ද මහේන්ද්‍ර මැතිතුමා. එතුමාගේ මං සොක්‍රටිස් නාට්‍ය හඟපෑවා. ඉතින් ඒ කාලේ ඉතින් අපිත් ඔය හීන් අඩි ගහනවානේ. එක දවසක් එතුමා ඇහුවා කියනවල බලන්න පුළුවන් නම් අඩි ගහනවා කියන්නේ මොකද්ද? දැන් මේ අඩි ගහනවානේ. කියන බලන්න. කවුරුවක්වත් දන්නේ නැහැ. එතන හිටිය කවියෝ හිටියා, රංගන ශිල්පීන් හිටියා, මේ කට්ටිය හිටියා. නමුත් කවුරුවක්වත් දන්නේ නැහැ. ඒ පාර කිව්වා හරි දන්නේ නැහනේ මං කියලා දෙන්නම් කියලා. එතුමා කිව්වා මේ දැන් තියෙනවානේ මෙෂර් එක මනින්න දැන් මිලිලීටර් අපි ගල් 100යි ගල් 200යි එහෙම කියනවානේ ඉල්ලනවානේ. ඉස්සර එහෙම එකක් තිබුණේ නැහනේ. මිලිලීටර් ගාන එහෙම තිබුණේ නැහැ. ඉස්සර තිබිලා තියෙන්නේ ඇලුමිනියම් කප් තිබිලා තියෙන්නේ අර කවුන්ටරේ තියලා තියෙන අනිත් පැත්ත හරවලා. මොකද? නෑ ඒ කෝප්පේ එකක් දෙන්න කියලා ඉල්ලලා නෙමෙයි. අර අනිත් පැත්ත හරවලා අඩියෙන් උඩ පැත්තට තියෙන්නේ. ඉතින් මිනිස්සු ඇවිල්ලා කියන්නේ මට මේ අඩියෙන් එකක් දෙන්න. මට මේ අඩියෙන් එකක් දෙන්න. මට මේ අඩියෙන් එකක් අඩි එක සයිස්. අපි 50 100 200 කියලා. එහෙම ඒක තමයි අඩි ගහනවා කියලා කියන්නේ. හරි? දැන් ඔය ඒක මේ අර මං කිව්ව අර අනුමත වෙන කතාවේ පොඩ්ඩ පිටපැනලා ආවේ. ඊට පස්සේ මේ අනුමත වෙනවා කියන කතාවත් ඒ වගේම එක්කෙනෙක් තමයි. දැන්ට ඉන්න සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉන්න දැන් මට මතක නැහැ ආචාර්ය හෝ මහාචාර්ය මතක නැහැ මහානාම වික්‍රමසිංහ මැතිතුමා. එතුමා දවසක් මේ මට අපි හොඳ මිත්‍රයෝ මේ එතුමා දවසක් මට හම්බෙලා ඇහුවාම කිව්වා මං ඇහුවා කොහෙද යන්නේ කියලා මහාප්පා බලන්න හොස්පිටල් යනවා කිව්වා. මං කිව්වා මක් කියලාද? ගලක් අගුරට වැල්ලා මේ තුවාල වෙලා කියලා. ඒත් එක්ක මනෝතයා කිව්වා අපේ මහාප්පා මාර බඩුවක් බං. එයා හරි ආසයි මේ එක මොකක් හරි පොඩි දෙයක් කියන්නත් මහා ප්‍රාණ දේවල් වචන දාලා කියන්න කියලා. දැන් උදාහරණයක් කිව්වා දැන් ඔය දැන් මහාප්පේ මොකද උනේ කියලා අහුවාමත් මේ හොස්පිටල් එකේ ඉන්නේ කිව්වලු පුතේ මේ රෑද රෑ කටපාඩමින් යන පාරේ එකපාරටම කකුලට ගලක් අනුමත වුණානේ. ගලක් අනුමත වුණා කිව්වලු. ඕකෙන් මං අල්ලගත්තේ අනුමත වෙනවා කියන කෑල්ල. මං ඒ කාලේ ෂූටින් තිබුණා මේ එතුමා එකේ. ඉතින් මට ගිලා කොහොම හරි ඔය බොන කතාවක් ඇහිල්ලා ඒක ලියන මාත්‍ය බොනවනේ වැඩේ. කතාවක් ඇහිල්ලා මං එකපාරටම කිව්වා අනුමත වෙනවාද කියලා. ඉදා ඇහිල්ලා බොන එකට කියන්නේ අනුමත වෙනවා කියන එක. ඉතින් මම දැන් මේකට පාවිච්චි කරන්නේ අනුමත වෙනවා කියන එක. හරි. දැන් subscribe කරනවා කියන එකට ආදේශයක් වශයෙන් මං කියනවා මේක අනුමත කරන්න.
දැන් එහෙනම් ඔන්න subscribe කරනවා කියන එකට අලුත් වචනේ තමයි අනුමත කරනවා කියන එක. අද හිල එක පාවිච්චි කරන්නේ. සිංහලෙන්. එහෙනම් කරුණාකරලා අපේ මල්ලි හරි මල්ලි නාලිකාව අනුමත කරන්න. සීනෝ ගහන්න. ෂෙයා කරන්න. බෙදා ගන්න. බොහොම ස්තුතියි. මල්ලි හරි මල්ලි